welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා මම හිතනවා. ඔන්න අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලෑස්ති. හරිම ඉන්ටරෙස්ටිං දේවල් ටික. අතට මේක එක දවසක vlog එකක් නෙවෙයි. මේක දවස් 4ක 5ක වගේ vlog එකක්. ඉතින් මම වීඩියෝ clips ගොඩක් එකතු කරලා weekly vlog එකක් තමයි ඔයාලත් එක්ක අද මම ෂෙයා කරගන්න ලෑස්තිලා ඉන්නේ. ඉස්සරම මම ඉස්සර පොඩි ෆන්ක්ෂන් එකක් ගත්තේ නේ. ඒකට බඩු වගේක් ගන්න ආවා. ඉතින් අපි ගෙදර කට්ටියත් එක්ක තමයි ආවේ. අමීන අපේ අනිත් චූටි බටුවටේ. එයාත් එක්ක ඉතින් යාගේ කෝලම් බලමම කෑම එක එනකම් බලන්න හිටියා. එයා නම් ගොඩක් නිදිමත ඉන්නේ. එදා දවසේ වැඩ ටික මම මේගොල්ලොත් එක්ක ගිහිල්ලා මගේ වැඩ ටිකත් කරගෙන වැඩ ටික ඉවර කරගත්තා. ඉතින් දැන් මම ගෙදර එන ගමන් ඉන්නේ. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලා නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ලං වී ඉන්නවා නම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පුරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ලං වී ඉන්නවා නම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි සතියම අපිට වෙඩින් එකක් තිබ්බ. ඉතින් මෙතන ඉඳන් තියෙන්නේ මගේ වෙඩින් එකේ vlogs ටික. vlog එක ඉවර වෙනකම් බලන්න ඉන්න. මේ හොටෙල් එක මොකක්ද දම්බුල්ලේ තිබ්බ හොටෙල් එකක්. මට හරියටම නම් මතක නැහැ. ඒ වුණාට ඒක හරි ලස්සනයි. වෙඩින් වයිබ් එකත් එක්ක ඊගාට එකතු වෙමු. कैसे तो गुनगुनाए मुस्कुराए छोटे मोटे बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया මෙන්න මේ වගේ අර ට්‍රැඩිෂනල් ආර්ට් තියෙන ඒවට සෑහෙන්න ආස කෙනෙක්. ඉතින් මේකේ එක වෝල් එක මෙහෙම ට්‍රැඩිෂනල් ආර්ට් ගොඩක් තිබ්බා. මේකේ අර ගොඩක් මාළු ඉන්නවා හැමතැනම. ෆස්ට් ටයිම් අද මම සාරි එකක් ඇඳ මීට කලින් ඔය ඉස්කෝලේ චූටි ෆැෂන් වලට ඇඳලා තියෙන උනට ෆස්ට් ටයිම් මේක තමයි සාරි එකක් ඇඳ. ඔයාලත් එක්කම ෂෙයා කරන්න හිතුවා. ඔයාලට පේනවා ඇති මෙතන මම
බයට මෙතනට පින් කටු එක දාගෙන ඉන්න. මේ දැත ලංවීලලං වෙන්න ඕනා මේ හීන සැපවින්ම ඉටුව වෙන්න ඕනා ගාව සසරේම ළඟ ඉන්න ඕනා හදේ බැඳිලා ඒම බැලුවා මගේ දිහා ඒම බැලුවා මගේ දිහා ඒම බැලුවාම මගේ දිහා රැයිනිදි නේනා මේ දැත ලංවීලලං වෙන්න ඕනා සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා වෙඩින් එකේ වීඩියෝ ක්ලිප්ස් මම මෙච්චරයි අරගෙන තියෙන්නේ. ඉතින් මේ ටිකෙම වෙඩින් එකේ වීඩියෝ ටික ඉවර කරලා ඊට පහවදා අපේ පන්සලේ කියන්නේ අපේ ගමේ පන්සලේ චෛත්‍යයක් හදන එකට මුල් ගල තිබ්බා. ඉතින් ඒක මාරම ලස්සනට තිබ්බා. අර පේන ගල තියෙන අන්න ඒක උඩ තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලොත් එක්ක එච්චර ලස්සන දෙයක් ෂෙයා කරගන්න තෝ බෑනේ. ඉතින් මම ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න වීඩියෝස් ටිකක් ගත්තා. දිගටම එකතු වෙලා ඉන්න. මම මේ වීඩියෝ කරන්න මම හිතන්නේ අර ඩ්‍රෝන් එකකින් උඩින් මල් පෙති කියන. ඔව්. මේ බිමට දැම්මේ මොනවාද? මාඩල් මල් පෙති, ඕලු, ඩෙලුම්, ඒ වගේ මල් වල පෙති තමයි බිමට දැම්මේ. ඉතින් බ්ලොග් එකත් එක්ක දිගට විදිහ මේක මාරම ලස්සන ආගමික උත්සවයක්. ෂෙයා කරගන්න නැතුව බෑ. ඉතින් ඔයගලත් එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරගත්තා. ඒ දවසට පහුවදා මම ආපහු කොළඹ ආවා. ඉතින් අදට මම මෙතනින් මගේ වීඩියෝ එක නවත්තනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකක් එක්ක එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් මගේ channel එක subscribe කරලා එක දෙන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම්. bye bye.